අද මෙම කෙටි පණිවිඩය තුළින් අපි කල්පනා කරන්නට යන්නේ තම ඇදහිල්ල නිසා මුල් ශ්‍රාවකින් දිවිපිදූ ආකාරය ගැන. මුල් ශ්‍රාවකින් ඝාතනය කළ ආකාරය නොයෙක් ඉතිහාසඥයින් විසින් විවිධ ආකාරයෙන් විස්තර කර දී ඇත. නිර්වෛද්‍ය ලෙස අපට ඔවුන්ගේ ඝාතන විස්තර කර දීමට නොහැකි වුවත් අපට පැහැදිලිව පෙනෙන කරුණක් නම් ඉතා දරුණු වේදනා සහ මරණය පවා අත්විඳීමට සිදුවන බව දැනගෙනත් ඔවුන් සෑම දෙනා ක්‍රිස්තුස් වහන්සේගේ මරණය සහ උත්ථානයේ සත්‍යතාවය නිර්භීතව දේශනා කළ බවයි. මතයතුමා ක්‍රිස්තු වර්ෂ 70 දී පමණ ඉතියෝපියාවේ නගරයක දඟර කම්බවලින් පොළොවට බැඳ පසුව කඩුවකින් ගෙලසෙඳ මරණයට පත් කරන ලදී. මාර්ක්තුමා මිස්ර දේශයේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ වීඩියෝසේ අස්වැයන් යොදා මිය යනතුරු අමානුෂික ලෙස ඇදගෙන යන ලදී. ලූක්තුමා ග්‍රීසියේදී ඔලිව ගසක එල්ලා මරා දැමීය. ජෝහන්තුමා ඉතා අධික උෂ්ණත්වයකට රත් කළ තෙල් උදුනක දමා මරණයට පත් කිරීමට උත්සාහ දැරුවත් ආශ්චර්යවත් ලෙස ඉන් ගැලවුණු එතුමා පසුව රටින් නෙරපා පැට්මොස් දූපතේ සිරකර තබන ලදී. ක්‍රිස්තු වර්ෂ 98 දී පමණ මහලුවේදී එතුමා මිය ගියේය. පේතුරුතුමා රෝමේදී කුරුසියක ඇනගසා මරණයට පත් කළේය. යේසුස් වහන්සේ මෙන් මැරෙන්නට වටින්නේ නැතැයි සිතූ එතුමා හිස පහතටත් පාද ඉහළටත් දමා ඇනගසා මරණ ලෙස ඉල්ලා සිටියේය. ජාකොබ්තුමා යෙරුසලමේදී හිස ගසා ඝාතනය කරන ලදී. අල්පියුස්ගේ පුත් යාකොබ්තුමා දේවමාලිගය ගාවේ මුදුනේ සිට අඩි 100ක් පහතට තල්ලු කළත් නොමැරුණු නිසා පසුව පොළොවලින් ගසා එතුමාගේ 94 වියේදී ඝාතනය කරන ලදී. බර්තෝලමෙව් තුමා ආමේනියාවේදී පන පිටින් හම ගසා මරණයට පත් කළේය. ඇන්ඩ්‍රුතුමා ඔහුගේ මරණය දීර්ඝ කිරීමට කුරුසියක ඇන නොගසා බැඳ එල්ලා තැබීය. ඉතා අධික වේදනාවෙන් මෙලෙස දින 2ක් කුරුසියේ සිට එතුමා මිය ගියේය. මිය යනතුරු කුරුසියේ සිට එතුමා දේශනා කළේය. තෝමස්තුමා ක්‍රිස්තු වර්ෂ 72 දී පමණ බටහිර ඉන්දියාවේ ගිනිකොන ප්‍රදේශයේදී හෙල්ලයකින් පහර දී ශරීරයේ ඉරා දමා මරණයට පත් කරන ලදී. ජූඩ්තුමා පොරොවකින් කපා මරණයට ලක් කළේය. තවත් වාර්තාවක් අනුව ඊතල විද ඌ මරණයට ලක් කළේය. මෙතෑස්තුමා ප්‍රථමයෙන් ගල්ගසා පසුව ගෙලසිඳ ඝාතනයට පත් කළේය. බර්නබස්තුමා සැලොනිකාවේ ගල්ගසා ඝාතනය කරන ලදී. පවුලතුමා බොහෝ වද හිංසාදී රෝමේ නීරෝ අධිරාජයා විසින් ක්‍රිස්තු වර්ෂ 67 දී හෝ 68 දී ගෙල සිඳුරු ලැබ ඝාතනයට පත් කරන ලදී. දැන් අපි බයිබල් කියවීම් දෙකකට අපි සවන් දෙමු. මතෙව් 10:22 මෙන්න මෙසේ සඳහන් වෙනවා. මාගේ නාමය නිසා සියල්ලන් ඔබට වෛර කරනු ඇත. එහෙත් අන්තිමේ දක්වා ස්ථිරව සිටින්නා ගැලවෙන්නේය. ඊළඟට මතෙව් 16 වෙනි පරිච්ඡේදයේ 24 සහ 25 වෙනි පදවල මෙසේ අපි කියවනවා. යමෙක් මා අනුව එන්න කැමැත්තේද ඔහු තමකම නසා කුරුසිය ධර්මෙන් මා අනුව ඒවා. මන්ද සිය දිවි රැකගන්න කැමති තැනැත්තේ එය නැති කරගන්නේය. මා උදෙසා සිය දිවි නැති කරගන්නා එය රැකගන්නේය. ඊළඟට ශ්‍රේෂ්ඨ පඬිවරුන් කී වදන් දෙකකට අපි සවන් දෙමු. රොබර්ට් ස්පියර්තුමා මෙන්න මෙසේ පැවසුවා. වඩාත් අවශ්‍ය වන්නේ වේද සාක්ෂිකයෙකු ලෙස මරණයට මුහුණ දීම නොවේ. වේද සාක්ෂිකයා ගත කළ ශුද්ධ ජීවිතය අනුගමනය කිරීමයි. අවසාන කොට තවත් කතුවරයෙක් මෙන්න මෙසේ ලිව්වා. මේ කීමට මම කැමතියි. අපගේ වර්ධ වී ඇත්තේ අප කුරුසිය ගොල්ගොතාවෙන් එනම් ඒ නින්දිත අමානුෂික ස්ථානෙන් ඉවතට ගෙන තිබීමයි. එය අපි ලස්සන දේවස්ථානයක තබනවා, බෙල්ල වටේ ලස්සනට පැළඳගෙන යනවා, ඒ ඉදිරියේ යාඥා කරනවා, ඒ පිටුපස පෙරහැර වලින් ගමන් කරනවා, කල හැකි හැම දෙයක්ම අපි කරනවා. ඒත් යේසුස් වහන්සේ අපට කී දේ පමණක් අපි කරන්නේ නැහැ. එනම් කුරුසිය උසලා ගැනීමයි. ඔබට ජේසු පිහිටයි. ආමේන්.